අනේ වාසනාවන්ත පවුලකට සුද්දාව එක්ක වුණා නේද සුද්දෝ. ඔයත් ඔයගේ රත්තරන් මිනිස්සු ඉද්දි නේද මේ ඔයගේ පහත්තර කියලා මිනිස්සුත් සමාජයේ ඉන්නේ නේ. වාහන වල අනන්ත අහුවෙනවා මේ පන්සල ළඟ. ආව ඉතින් විහෙර කියලා පන්සල ළඟ තමයි මේ දාලා ගිහලා තිබුණේ. ඒ ඔය අම්මලාගේ තියෙන උතුම් මනුස්ස ගතිගුණ හැමෝටම තිබ්බනා නේද අම්මේ. ඔය හිංසක සද්දුත් ඔය වගේ අසරණ වෙන්නේ නැහැ කවදාකවත් අම්මා. තෙල් ගහන මැෂින් ඒක මැෂින් එකේ තිබුණු පෙට්ටිය තමයි දාලා තිබුණේ. තව එකක් කියන්න අම්මේ තාරකමල්ලි බලන්න මං ආවේ. ඔව්. තාරකමල්ලිගේ වාසනාවට තමයි. ඔයාලට මතක නෑ? ඈ? ඔයාලට මතකයිද? ඈ? ඔයාලට මතකයිද මාව? ඈ? ඒ අසන්නද මේක උදාලා යන්නේ ආයෙත් නම් පිනක් ඇත්තෙම නෑ එයාලට පුතේ. එයාලා ඉතින් එහෙම වැඩ කරනන්නේ පවුරුවා ගන්න. ඔතමලි නම? දල්සි. වාසනාවන්තයි නේද ඔයා? ඈ? මේ වාසනාවන්ත ටිකිය ඉන්නේ වෙහෙරගල රෙජිස්ටර් මාමගේ දුව ළඟ. දුර නිසා මට වීඩියෝ එකක් දැම්මා. පියාසරණනේ සමාජ සත්කාර සේවාවට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ ආදරණීය හිතතුනි. මේ කතාව කියන්නේ මං ගැන කියන කතාවක් නෙමෙයි. මේ දෙවිවරුන් තුන්දෙනා මෙතනට ආවේ නැත්නම් මේ අහිංසක පුංචි කිරිබොන වයසේ බොල්පටව තුන්දෙනා මං කාට බාර දෙනවා. ඉතින් මගේ ආදරණීය හිතතුනි වීඩියෝ එක නරඹන්න. මේ වීඩියෝ එක නරඹීම තුලින් ඒ පුංචි බොල්පටව තුන්දෙනාට සාධාරණ ඉටු කරා කියලා හිතනවා නම් පමණක් අපි අසරණනේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. පව් බාන්න මේ චූටි පෙටිය කාට කියන්නේ මේ කිරිබොන වයසේ බල්ලෝ තුන්දෙනෙක් නේද ඈ පව් මේ බාන්න පස්සෙන් එනවා මේ බාන්න පව් ඉතින් ඔව් චූටි පෙටව මේ වගේ අපරාධ වැඩ කරන්න එපා මිනිසුනි පව් නේද මුළු ජීවත් වෙන්න ඕනේ නේද බාලවාලගේ දරු පෙටව මේ වගේ මහා පාරේ දානවද කවදාකවත් වණ මොකේ තුවාල තීත්තම ගෙනලා දාලා තියෙන්නේ මේ කොක්ක තුන්දෙනෙක් දාලා ගිහිලා තියෙනවා ඊවල මේ පෙට්ටිය තමයි ගෙනලා දාලා තියෙන්නේ හරි යන්නකෝ ඔයන්නේ ලෙඩෙක් බාන්න හරි ඔව් මේ බාන්න කරලා දෙන පහර වැඩ ඈ ඒක තමයි ඔව් බාන්න අම්මා මතකද ඔව් ඈ ඒක මොකද මතකද දැන් මනසේ අඳුරනකොට දැන් එකපාරක් දැක්කනම් ඉතින් හේතුව මොකද්ද මතකද මාව ඔව් මම හොයාගෙන ආවේ ඔයාලා ගෙදරට එහෙමද ඔව් බලපැටියා හොඳට ඉන්නවා කියලා. ඔය බලන්න එකෝ කියන්නේ. ඇයි දැන් ආවේ ඔය? කතා කරන්නකෝ. අම්මේ. නමක් නැද්ද? වගේ තියෙන නම කියන්නේ ඒකගේ නම. සුද්දා. සුද්දා කොහමද? ඔව් ඔව්. සුද්දා යෝ. යා. දැන් ආවා. අපි ලේසි හොත්තල් නෙමෙයි තියෙන්නේ. දැන් මෙතන ආවනි මම. ඒ තමයි අම්මගේ අම්මලාට ඉතින් පිස්සුද නම් මොකද ජීවිතය බේරුවා. අපේ මං කන්න දීලා ඉන්න ලස්සන බලන්න. ගෙට්ටු බෙට්ටු මොනවාවත්. අනේ සුද්දා අනේ ඒක තමයි ධම්මේ ඈ අමර මතකද මං කෑ ගහලා මම යට මම උගුර බැලෙන ගම මම කෑ ගැහුවා ඒ වෙලාවේ මං ගෙඩත් හැදුවා. ඔව් අම්මට මං කිව්වා අම්මා ඒ වෙලාවේම කිව්වා ටවුමට යනවා ගිහිල්ලා එන ගම ආවා එතනම හිටියා. අනිත් ඒ උන්ට මොනවා වුණාද දන්නේ නැහැ ඉතින්. මෙයා විතරක් මං ඔව් මේ විදිහට ඉන්නවලු මම එයාලත් බලන්න එනවා දැන් අම්මේ. ඔව් මේ බල්ලා විදිහට මේ බල තුන්දෙනාත් මේ විදිහට සන්තෝෂෙන් ඉන්නවා අම්මේ. ඔව් අනිත් බල්ලා දෙන්න. අනිත් අතත් දෙන්න. අනිත් එක. ඔය මේක. ඔය මේ අතත් දෙන්න. ඔව්. ඒක තමයි අයියා. ඒ කියන්නේ ඔයාලට තියෙන මේ සත්ත්ව කරුණාව එදායි මිනිස්සුන්ට කරපු කෙනාට තිබුණේ නැහැ නේ. නෑ. ලංකන්න පේන්න. අත හදේ. දෝ හරි. හරි ගිලෙන්න. හොඳ ආදර්ශයක් දුන්නේ අපි මේ සමාජයට. මොකද හොඳට හයි හත්තිය තියෙන සමහරට කෙනෙක් වෙන්න ඇති කියලාලා දැන් මේ මොකද නැත්තම් ඔම පෙට්ටිය කියලා දාන්න බෑනේ. හොඳට සවි ශක්තිය තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අම්මට එහෙම සවි ශක්තියක් නෑ වෙන්න මොකද අම්මා දැන් වයසයි. නමුත් ඔයා මේ අහිංසක සතා ගැන අනුකම්පා කරලා සතාව ලස්සනට හොඳට කණ්ඩ බොණ්ඩ දීලා හදාගෙන නේද? බලන්න ලස්සන දරුවෙක් වගේ නේද? ඔව් දරු පැටියක බලන්න ආදරේ බල ලෙන්ගතුක මේ ආදරයට ආදරය දක්වන සත්තු තමයි මේ තින් බල්ලෝ කියන්නේ. නේද? අයිස් මේ අතත් දෙන්න. ඔයි
මේක දෙන්නේ. ආ දෙකම දෙනවා මම. දෙනවා නේද හරි අම්මේ එහෙනම් ඈ අපි ගිහලා එන්න සතුටුයි අම්මේ දැන් සතාට ආරක්ෂා උපරිම තියෙන කියලා දන්නවනේ අම්මේ ඔව්. ඒ නිසා ගොඩාක් සතුටුයි අම්මේ මට නෑ ජර පෙරේද වෙලා සමහර කෙනෙක් වල බාල්ලෝ තව දෙයක් අම්මේ සත්තු හිටියේ කිරිබුණ වයස හිටිය එකයි කන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ නේ අම්මේ නේද ඔව් නේද මල්ලා වගේ රත්තරන් මිනිස්සු නොහිටින්න ඉතින් ඇත්තමයි ඒක තමයි කියන්න තියෙන්නේ මේගොල්ලෝ නිසානේ ඒ දෙත් ඉෂ්ට උනේ ඒ වෙලාවට පින්වන්ත මේ වගේ තුන් දෙනෙක්ම එතනටම සෙට් වුණා අම්මා ඒකයි සතුන්ගේ තියෙන වාසනාවට ඒ දෙන්නටත් විතර දෙකක් හම්බනවා ළමයට හම්බනකොට ඒ දෙන්නටත් හම්බනවා කෑමත් එක්ක දෙන්නේ වතුමලි නම දල්සි මේ දෙවැත්ත තුවලා ඉන්නේ නේද? මන්දවට පින්වන්දු ඉන්නේ නේද? ඒ ජීවිතේ දැනගත්තද? සතුටින් මේ සන්තෝෂයෙන් ඉන්නවා. ගොඩාක් සතුටුයි. දල්සි ඔයා වාසනාවන්තයි ඒකයි. ඔයාගේ වාසනාවන්ත තැනකට සෙට් උනේ. ඔබේ සිතේ හටගන්නා වූ හැම සිතුවිල්ලකදීම සබහාදහමට ආදරය කරන්න. ඒකට උස්මිටි පහත් ભેදයක් නැත. ජාති කුල මල ભેදයක් නැත. මිනිසුන් තිරසන් සතුන් කියා ભેදයක් නැත. එවිට මේ සබහාදහම ඔබටද ආදරය කරනු ඇත.